ඔන්න මං අද අරන් ඇවිල්ලා තියෙනවා වෙඩින් කේක් රෙසිපි එකක්. ඔයාට ගෙදරදිම සරලව අඩු වියදමකින් වරදින්නේ නැතිව හදාගන්න පුළුවන් මේ වෙඩින් කේක් ටික. මේක වීඩියෝ එක සම්පූර්ණයෙන් ස්කිප් නොකර බලන්න. A to Z මම එකින් එක ඔයාලට කියලා දෙනවා මේ වෙඩින් කේක්ස් ටික හදාගන්න ඕනේ කොහොමද කියලා. මම මෙතනදී ප්‍රමාණ සඳහන් කරන්නේ ඔක්කොම රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. මුලින්ම මෙන්න මේ විදියට පළතුරු ටික කෑලි වලට කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා වෙඩින් කේක් කෑල්ලක ලොකු කෑලිත් නැහැ. ඒ වගේම හැපෙන ප්‍රමාණයේ කෑලි තියෙන්න ඕන. ඉතින් ඒ ගානට මේ වගේ කපා ගන්න ඕනේ. ඒ වගේම මුලින්ම ඔයා ගන්න භාජන, එතකොට පිහිය, බෝඩ් එක මේ හැමදේම තෙල් වතුර නැතුව හොඳ ක්ලීන් එකට වියලිවට තියෙන්නත් ඕනේ. අනන්න පුළුවන් ලොකු භාජනයකට චෙරි කජු ඇරෙන්න අනිත් පළතුරු සේරම දාලා මෙතනදී ස්පයිසස් පවුඩර් එක, බ්‍රැන්ඩි, වැනිලා, ඒ වගේම අනෙක් එසෙන්ස් ඒ ටිකත් පාවිච්චි කරලා මේ ටික හොඳට අපි අනා ගන්න ඕනි. මොකද මේ පළතුරු වලට එසෙන්ස් වල තියෙන සුවඳ, රසය, ස්පයිසස් ඒ ඔක්කොම අල්ලන්න ඕනි නිසා. ඉතින් මෙතනදී මම මේ පෙන්නන්නේ මම පාවිච්චි කරපු බ්‍රෑන්ඩ්ස්. ඔයාලට කැමති බ්‍රෑන්ඩ් එකක් මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ වෙලාවේදී කජු, චෙරි අපි මේ පළතුරු මේ මිශ්‍රණයට අනන්නේ නැහැ. ඉතින් මම මෙතනදී ගෝල්ඩන් සිරප් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද මම ගෝල්ඩන් වෙඩින් කේක් එක නෙමෙයි හදන්නේ. මම මේක සාමාන්‍යයෙන් අපි දකින අර කළු පාටට හුරු වෙඩින් කේක් එක නිසා ගෝල්ඩන් සිරප් එක පාවිච්චි කරනවා. ඔයාලා ගෝල්ඩන් වෙඩින් කේක් එකක් හදනවා නම් මෙතනදී මී පැණි තමයි පාවිච්චි කරන්න ඕනි. ඒ වගේම මේ පළතුරු වලදී රටින්දී එතකොට රේසින්ස් වගේ දේ අර කළු පාටට හුරු කළු ගොඩාක් තියෙන පළතුරු අපි අයින් කරන්න ඕනි. මේ පළතුරු මිශ්‍රණය ඔයාට කැමති දවසක්, ඒ කියන්නේ සතියක් දෙකක් ඔය කැමති දවසක් පුළුවන් පැණි බහින්න ඒ එසෙන්ස් අල්ලගන්න තියන්න. ඉතින් මෙන්න මේ බේක් කරන දවස මම නම් දවස් දෙකකින් විතර මේක බේක් කරන්න ගත්තා. මුලින්ම ඒ ගන්න බිත්තරවල සුදු මදේ වෙන් කර ගන්නවා. ඔයා දැක්කේ සුදු මදේට සීනි ටිකක් පාවිච්චි කරලා ස්ටිෆ් පීක් එනකම් මම මුලින් බීට් කරලා තියා ගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය බටර් කේක් එකක් විදිහටම බටර් සීනි බීට් කරලා ඒකට කහමද එකතු කරලා අපි මෙතනදී කරන වෙනස තමයි කේක් එකකදී පාන් පිටි පාවිච්චි කරාට මෙතනදී අපි පාවිච්චි කරන්නේ රුලන්. මෙතනදී අපි ගන්න රුලන් ප්‍රමාණය අපිට රෝස්ට් කරලා ගන්නත් පුළුවන්. අමුවෙන් ගන්නව නම් ඒක චුට්ටක් අර අමු රස බේක් වෙනකොට ඒක නැතුව යනවා. හැබැයි මම මෙතනදී පොඩ්ඩක් රෝස්ට් කරලා ගත්තා. අමුවෙන් ගත්තත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට හොඳට කට් ඇන්ඩ් ෆෝල්ඩ් කරලා ඒක අනලා අන්තිමට තමයි බිත්තර සුදු මද ටික ටික එකතු කරලා මෙන්න මේ විදියට කට් ඇන්ඩ් ෆෝල්ඩ් කරගෙන කේක් මිශ්‍රණය හදාගන්න. මේ කේක් මිශ්‍රණය හදාගත්තම අපිට තියෙන්නේ අපි හදාගත්තු පළතුරු මිශ්‍රණයට මුලින්ම මේ කේක් බැටර් එක දාගන්න. ටික ටික දාගෙන මේ විදියට ඔයාට පුළුවන් අනා ගන්න. ඔයාට මේකට අත පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් ලී හැන්දක් වගේ දෙයක් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේ කෝක පාවිච්චි කරත් හොඳ පිරිසිදුවට වියලිව තියෙන්න ඕන. මේ තියෙන බේක් කරලා මම ගත්තු කේක් ටික මම හොඳට කේක් ටික කඩාගෙන කෑලි වලට කුඩු කරගෙන තියෙන්නේ. මෙන්න මේ වෙලාවේදී තමයි මම කජු ටික රෝස්ට් කරලා ඒ වගේම චෙරි ටික එකතු කරගත්තේ. මේ තියෙන්නේ මම ට්‍රේස් වලට දාගන්න විදිහ. මම මෙතනදී අඟල් 1.5 කෑලි තමයි කපලා තියෙන්නේ. අර දැක්ක වගේ ඔයාට මේ ට්‍රේ එකට සම්පූර්ණයෙන් පුරව ගන්න තමයි ඕන. ඊට පස්සේ මේ තියෙන මාසිපෑන් අයිසින් එක හදාගත්තු විදිය, ඒකට එලා ගන්න විදිය මම මේ විදියට තමයි පාවිච්චි කරන්නේ. සමහරු සම්පූර්ණ කේක් එක මතට එලනවා. හැබැයි මේ ක්‍රමය හරි නීට් එකට ඒ වගේම ලේසියෙන් ඔයාට පුළුවන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ කවදාවත් මේ කේක් එක try කරපු නැති කෙනෙක්ට උනත් මේ ක්‍රමය හරි ලේසි. මම මේ කේක් අච්චුවෙන්ම තියලා තමයි මේ මාසිපෑන් අයිසින් එක කට් කරන්නේ. ඉතින් මේ මාසිපෑන් අයිසින් එක හදන එක නම් මගේ වීඩියෝස් වල නෑ. මම ඒක රෙසිපි එකේ දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් ඔයාලට ඒකත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ මාසිපෑන් අයිසින් එක කිසිම විදියකින් අමාරු නෑ. වරදින්නේ නැති ලේසිම ලේසි අයිසින් එකක්.
ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මේ රෙසිපි එකේ අපහැදිලි මොනා හරි තැනක් තියෙනවා නම් මට WhatsApp කරන්න මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ඕන වෙලාවක මම ඔයාලට මං දන්න ඕනෙම දෙයක් විස්තර කරන්න කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.